Good day, students. මම දේශාන් බර්ණසූරේ ගොඩක් අය සමහර අය මම දන්නවා ඇති MD Maximus Education. So මම අද පොඩ්ඩක් කතා කරන්න බැලුවේ අපේ ඔෆිස් එක ගැන. ඉතින් මම හැමදාම රටවල් ගැන කියනවා. Maximus Education we originated in අපි Australia based company එකක්. ඉතින් අපි ලංකාවේ branch එක දැනට තියෙන එක branch එකයි බම්බලපිටියේ කානේජ් එක ළඟ Lubrication Road එකේ Colombo 4 මේක විතරයි අපේ ලොකේෂන් එකට තියෙන. සමහර වෙලාවට ඔයාලට මේට සිමිලර් නම් ඇති. ඉතින් මේට සිමිලර් නම් වලින් පෙනී තියෙන ආයතන ඇති. ඉතින් ඒවා අපි නෙමෙයි. Maximus තියෙන්නේ there's only one in Sri Lanka. ඔයාලට අපේ Google Maps වල හරියට Maximus කියන නම හරියට ගහලා search කරලා ඉන්න. ඒතර ඔයාලට exact location එකේ විසාක road එක ළඟ තමයි අපි ඉන්නේ. ඉතින් Maximus Education එක දැන් අවුරුදු 10කට වැඩි සර්විස් එක ප්‍රොවයිඩ් කරන international students අර trusted service එකක්. ඉතින් අපි කරන countries ගොඩක් වෙලාවට mainly focus කරන්නේ Australia, then UK, ඊට පස්සේ Canada, New Zealand, Ireland, ඒක Schengen zone එකෙන් ගත්තාම පස්සේ Germany, Netherlands, France, Malta, Finland, Sweden මේ වගේ රටවල් ගොඩක් තියෙනවා. ඒක අමතරව අපි තව Asian countries and Middle East ඒවා තියෙන Dubai, Malaysia, Vietnam, India, China, දැන් අපි අලුතෙන් පටන් ගත්තා Japan and South Korea. ඉතින් මේ වලටත් ළමයින්ට අවස්ථාව දීලා තියෙනවා. ඉතින් අපි අලුත් countries වල අලුත් opportunities අපි ඔයගොල්ලන්ට කාලෙන් කාලට දෙනවා. ඉතින් මේ දැන් ඇවිල්ලා තියෙන opportunities ළමයින්ට ගොඩක් වටිනවා. ඒගොල්ලෝ ගොඩක් අය Japan අහනවා ඒ නිසා තමයි අපි affiliation එකක් දෙන්නේ. So come to Maximus Education and see the difference. ඉතින් මම දන්නවා දැන්ට ගොඩාක් තියෙනවා ආයතන ඉතින් සිමිලර්. දැන් ළමයි කන්ෆියුස්ලා ඇත්තේ කාවල් තෝරගන්නේ මොකද්ද කරන්නේ කියලා. ඉතින් හොඳම දේ ඇවිල්ලා බලලා මොකද over the phone කතා කරනවට වැඩිය මම රෙකමන්ඩ් කරන්නේ එන්න කියලා. මොකද ආවන් පස්සේ උගලන්ට ඒ වෙනස දැනේ. මොනවද අපි දෙන ඉන්ෆර්මේෂන් වල තියෙන වෙනස අපේ සර්විස් වෙනස් දැනේ අපි දෙන ඉන්ෆර්මේෂන් වල අපි දෙන සර්විස් එකේ. ඊට පස්සේ ඊට අමතරව ඔයගොල්ලන්ට දෙන benefits. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අනිත් එක අපේ ගොඩක් ඉන්න කන්සල්ටන්ට්ස් ලගේ ප්‍රොෆෙෂනලිසම් එක ඒ ඩිසිප්ලින් එක ඒ වගේම ඒගොල්ලෝ ඔයාලට දෙන ඉන්ෆර්මේෂන්ස් ඇකියුරේට් ඉන්ෆර්මේෂන්ස් ඉතින් මේවා කන්සිඩර් කරගන්න පුළුවන්. ඔයාලා ආවා ඇවිල්ලා බලන්න. ඉතින් ඇවිල්ලා බලලා කතා කරන්න යාළුවත් එක්ක. එතකොට ඔයාලට අයිඩියා එකක් එයි කොතනටද යන්න ඕන, ඇයි අපිව චූස් කරගන්නේ කියන එක ගැන ඔයාලට එතකොට අයිඩියා එකක් එයි. ඉතින් අපිට කරන්න පුළුවන් මැක්සිමම් අපි හෙල්ප් එක ඔයාලට දෙනවා. ඉතින් අපිට දෙන්න පුළුවන් උපරිම අවස්ථාව ඔයාලගේ එලිජිබිලිටි එක අනුව. සමහර දේවල් අන්ෆෝර්චුනේට්ලි අපිට සමහර ඇප්ලිකේෂන්ස් ගන්න බෑ. ඉතින් ඒක sorry කරන්න දෙයක් නැහැ. මොකද ඒ රෙගියුලේෂන්ස් අපි දාන ඒවා නෙමෙයි. රෙගියුලේෂන්ස් ඒ අදාළ කන්ට්‍රීස් වල දෙන රෙගියුලේෂන්ස් ඒ රෙගියුලේෂන්ස් බැරි නම් ඔයාලව අපි බොරුවට ඔයාලව අරගෙන දාන්න නැහැ. එතන දාන්න බැරි නම් බෑ. ඉතින් simply no. ඉතින් අපි ඒක ඔයාලට ඩිරෙක්ට්ලි කියනවා. ඉතින් දාන්න පුළුවන් ඇප්ලිකේෂන්ස් විතරයි අපි ගන්නෙ. ඉතින් සමහර ඇප්ලිකේෂන්ස් වල අමාරුයි. ඒකට අපි ඔයාලට කියලා තමයි දාන්නේ. 50% chance එකක් විතරයි තියෙන්නේ. we'll try it. Because we want to help. ඒක. Otherwise අපිට ඒක deny කරලා දාන්න පුළුවන්. ඉතින් අපි just want to help you, everyone where they are ever you are coming from. We just want to help everyone. අපිට ඔයාලා මොන විදිහේ කොහෙන් ආවත් ඒ මොක වුණත් අපිට ඔයාලට උදව් කරන්න පුළුවන් විදිහට උදව් කරන්න. But we have our limitations, so we'll see. Come. එතකොට ඇවිල්ලා අපි බලමු කතා කරලා කොහොමද අපිට දෙන්න පුළුවන් ඔයාලට දෙන්න පුළුවන් සර්විස් එක මොකක්ද කියලා. Have a great day to you.